මැඩම් අද කිලෝමීටර් කීයක් දුවනවද? අද කිලෝමීටර් දෙකක් දුර පහක් පීනනවා. පහක් පීනන්න මෙහෙ ඉඳලා කොහටද දන්නේ? දැන් මේ අවුරුදු කීයකින්ද කොහොනෙත් යන්නේ? අවුරුදු ගානකින් යන්නේ. කිලෝමීටර් 10 දුවනවා කියලා දෙකක් දුවන්නේ කිලෝමීටරයක් දුවද්දි වෙතන වැටිලා. වයසයි කියන්නේ 45යි 55යි 65යි. දැන් ඉතින් පීනිල්ල තමයි තියෙන්නේ. දීගුවා වගේ බොරු කරන්න බෑ පීනද්දි. මම හිතන්නේ දැන් දිවිල්ල වගේම පීනිල්ලක් වෙයි වගේ. ඇයි ඒ? මම සමහර ස්ට්‍රෝක් එකක් අමතකක් දන්නේ නැහැ. ඊළඟ බලන්න වෙන්නේ. ස්ට්‍රෝක් එක අමතක වෙන්නයි කොහම වෙලා හිටියේ? දැන් ඉතින් ඉස්සෙල්ලාම රට ඇවිල්ලා වැඩ පටන් ගත්ත තැන ඈ ඒ ඔයා නේද මම නෑනේ බත්තිනිකේ සතියක් විතර හිටියනේ. වතින්නකේ සතියකට වැඩිය හිටියා. නෑ මං හිතන්නේ සතියක් වගේ තමයි. ඊට පස්සේ මෙහෙ ආවේ. ඊට පස්සේ මේකෙත් ඉඳලා නේ රීම් එකට ගිහින්. ටීම් එකේ ඊට පස්සේ ආයි මේකේ වැඩ කරානේ. ඔව් ඩුබායි අර ස්කූල් හොලිඩේ වලට නේද? ඔව්. ඊට පස්සේ දිගටම මේකේ ආයි බතින් ෆෝනේජ් ඔහොම තමයි. දැන් ඉතින් හැමදාම වතුරේ තමයි ජීවිතේ ඈ. මරණකම්ම වතුරේ. වතුර නම් සීතලයි. ඔව් මෙතන අඩි එළියක්දිම දැනුණා නේද අනේ වෙනස. දැල්ල හෙට සීතල. උරන් එන්නේ සනීප යන්නේ. මේ පාර සීතලක් වැඩි නෑ. සීතල තාම නෑ නේද හරියට. නෑ ඒ උනාට මං කියන්නේ මේ වැල්ල වැල්ල. වතුර සීතලයි. පොඩි උන් වෙන්න හදනවනේ. නෑ නෑ ඒක එන්නේ සනීප යන්නේ. වත් කල්පනා කර හිටියට නෑ වතුර සීතලයි. සීතල පාටයි පෙනී යන්නේ. සීතල පාටයි පෙනී කියට වැඩක් නෑනේ. වතුරට බහින්න වෙනවා. අපි මෙතෙන් ආවනේ ගෙදර යන්නනේ. මෙතෙන්ට ඉන්න ගෙදර යන්න එන්න ඕනේ මෙතෙන්ට. ඔය පීනෙන්ද මම බලන් ඉන්න. වා සීතල. ඔව්වනේ. සීතල පාර අම්මා. මැඩම් දැන් මැඩම්ට දැන් පීනන්න ඕන කියන්නේ හිටියේ දැන් හරිද? සීතල. හැබැයි ඒක තමයි මේ හෙම්බරිසල් හොඳයි යන්නේ. ඔක්කොම ටික කඩාගෙන යනවා. වතුර සීතල තිබ්බට එච්චර සීතලක් නෑ. ගොඩට. මොකද කියන්නේ? වතුරට බැස්සට පස්සෙත් එහෙම සීතලක් නෑ. මොකද කියන්නේ හැබැයි කොනට දුවනවා දුවම? දුරනම් දුවම. මගක් දුට්ට දුවලා ආයෙ හැරෙන්න බෑ. මම හැරෙන්නේ මං දිගටම දුවනවා. මං හැරෙන්නේ දිගටම දුවනවා. හැබැයි ඔය දුවන්න ඕනේ මාත් එක්ක. ඇද්ද? පීනුව ඇද්ද? පීනුව ඇද්ද? ඈ? මං විතරනේ පීනේ ඔයා පීනේ නෑ නේද තලේ? පීන කිලෝමීටර් කීයක්ද ආවේ පීනන්න? කිලෝමීටර් 10ක් පීනන්න ආවේ. පීනවා. ඈ? 5යි. කිලෝමීටර් 5යි. ආයේ කවද්ද එන්නේ? ලබන සතියේ හම්බෙමු.
ඔව් ලබන සති